Panda. I got broads in Atlanta. Just to throw me in the family. Credit cards and the scammers. Getting no licks in the band. ගයිස් සුබ දවසක් කියලා පිළිගන්න අදත් ගීත් ටෙක් YouTube channel එකට. ඉතින් අද ගෙන වීඩියෝ එක තමයි කොහොමද ඔයාගේ WhatsApp එකේ privacy එකටයි ඔයාගේ normal setting එකටයි ඔයාගේ status privacy එකටයි කොහොමද wallpaper එකක් add කරගන්න කියලා තමයි අද ගෙන වීඩියෝ එක. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඊට කලින් කියන්න channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. අලුතෙන් ආව වීඩියෝ එසේම බලා ගන්න. හරි ඉතින් මම දැන් අද add කරන්න යන්නේ GB WhatsApp එකට convert GB WhatsApp. ඉතින් අපිට ඕන වෙන ෆයිල් එකේ link එක මම පල්ලෙහා description එකේ දාලා තියන්න. ඔයාලා ඒක download කරගන්න. ඊට පස්සේ අපිට end manager එකයි APK editor pro එකයි ඕන වෙනවා. ඒවත් ඔයාලා ගාව නැත්තම් මම පල්ලෙහා මේ description එකේ link දාලා දෙනවා. ඔයාලා download කරගන්න. ඉතින් අපි end manager එකට ගිහිල්ලා මුලින්ම APK එක start කරගෙන ඉමු. ලොකෙට් දුන්නා මෙන්න අපේ APK එක ස්ටාර්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක ඕපන් කරගන්න. මේකේ preferences background by git කියලා. හරි ඉතින් මෙහෙම ඕපන් කරගෙන ඔයාලා මෙහෙම යන APK editor pro එකට APK editor pro එකට ගිහලා select an APK file වලින් ඔයාලා මෙහෙම තමයි ඕපන් වෙන්නේ. ඔයාලා mt2 කියන folder APKs දීන මෙන්න මෙහෙම ගීත් HK ඔයාලා WhatsApp එකේ ඇති දැන් එක්ස්ට්‍රැක්ට් කරගත්ත එක ඒක full edit petrol file වලින් ඔහම load වෙයි. ඊට පස්සේ ඔයාලා load වෙන string ඔයාලා files කෙනට add කරන්න. එතකොට load වෙයි. වීඩියෝ එක දිග වෙන නිසා මම වීඩියෝ පොඩ්ඩක් skip කරලා load වෙනක. හරි ඉතින් මෙන්න මේ තමයි load වුණාට පස්සේ වෙන්නන්නේ. ඔයාලා යන RAS එක ඇතුළට. RAS ඇතුළට ගිහිල්ලා ටිකක් පල්ලෙහාට යනකොට global v කියලා ඇති. ටිකක් මෙතන global v1 v2 v21 v23 v3 ඔයාලා WhatsApp එකේ වෙනස් වෙන්න පුළුවන් මේ ටික. ඔයාලා දැන් ඊ ගන්න ඕනේ. මගේ නම් දැන් v4 නෑනේ. v1 තියෙනවා v2 තියෙනවා v3 තියෙනවා v4 නෑනේ. ඔයාලා ඒකේ සමහරට එක එක ගණන් එන්න පුළුවන්. ඔයාලා මෙතන තියෙන එකට පස්සේ නේ එක. ඉතින් ඒකක් හදාගන්න ඕනේ අපි. මෙන්න මෙතන ප්ලස් මාක් එකේ මෙතන හදාගන්න ඕනේ. දැන් මගේ නම් global v4 global v4 කියලා ඕකේ දුන්නාම මෙන්න මෙතන ෆෝල්ඩර් එකක් හැදලා පෙන්නනවා. එතන අපි ටික් එක දාලා replace වලින් අර ඔයාලා download කරගත්ත ෆයිල් එක open කරගන්න. මගේ නම් tutorials වල මෙතන තියෙන global කියලා ෆයිල් එකක්. අන්න ඒක ඇතුළට ගිහිල්ලා gith.jpg කියලා දිනවා. එතන යට මෙතන okay කියලා තියෙනවා. okay ඔබලා yes දෙන්න. එතකොට folder replace කියලා වෙනවා. දැන් ඔයාලා හදාගත්ත ඇතුළට ගිහිල්ලා නම් බලන්න. මෙන්න මෙන්න jpg එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලා යන layout එකට. layout එකට යන්න කලින් ඔයාලා empty manager එකෙන් අර දැන් අපි open කරගත්තා අපි download කරගත්ත ෆයිල් එක. ඒකේ තියෙනවා මෙන්න code text file එක. ඒකේ තියෙනවා මෙන්න මෙතන code එකක්. Android background කියලා ඔන්නම code එකක්. අන්න ඒ code එක copy එකක් දාගන්න. copy එකක් දාගෙන ඒක cancel කරලා ඔයාලා layout එකට ගිහිල්ලා මම එකින් එක කියලා දෙන්නම්. ඔයාලා දැන් මේකනේ මේකේ setting එක add කරනදී මම මුලින්ම කියලා දෙන්නම්. setting කියන්නේ මෙන්න මෙතෙන්ද add කරන මෙතනද wallpaper එක දාන විදිය. layout එක search කරන්න ඕනේ preferences.xml කියලා. yes අකුරෙන් preferences කියලා. මෙතන කොටුව තමයි default එකට තියෙන්නේ. කොටුවේ ටික අයින් කරලා ඊතලයේ ටික දාලා search දෙන්න. එතකොට මෙන්න මේ XML ෆයිල් එකක් වෙන්න. ඒක ඇතුළට ගිහිල්ලා මෙන්න මෙතන දෙන්න මම select කරලා පෙන්නන්නම් ඔයාලට. Android background කියලා setting background color කියලා. අන්න ඒ code එනකොට ඔයාලා copy කරගත්ත code එක paste කරලා save දීලා back වෙන්න. හරි ඊට පස්සේ දැන් අපි මේකට wallpaper එක දාලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට කියලා දෙන්න මේ status privacy කියන මෙන්න මේකට wallpaper එකක් දාන විදිය. ඔයාලා ඒතර layout එකෙම select කරගන්න ඕනේ privacy කියලා. privacy කියලා මෙතන කොටුවේ ටිකේ නෙමෙයි ඊතරේ ටිකේ දාලා search දුන්නාට පස්සේ ඔයාලා මෙතන යටින් මේ status_privacy.xml කියලා. ඒකෙත් අර background කියලා තියෙන එකක්. ඊට පස්සේ මේක කරන්න. ඔන්න ඕක
ඔන්න ඔය කෑල්ල වෙනකොට ඔයාලා කොපි කරගත්ත කෝඩ් එක පේස්ට් කරලා සේව් දීලා බෑක් වෙන්න. හරි. ඊට පස්සේ ඒකත් හරි. ඊට පස්සේ ඔයාලට කියලා දෙන්න ප්‍රයිවසියට. මෙතන ප්‍රයිවසියට මෙන්න මේකට වෝල්පේපර් එකක් දාන විදිය. ඔයාලා හිතලා සර්ච් කරගන්න ඕනේ yo_setting කියලා. මෙන්න මේම ටයිප් කරලා මෙතන කොටුව ටික නෙමෙයි ඊටයි ටික එකේ දාලා සර්ච් දෙන්න. එතකොට උඩින්ම පෙන්නන yo_setting.xml කියලා. ඒක ඇතුලේ background කියන කෑල්ල වෙනවනේ. අන්න මේක. ඔන්න ඔය කෑල්ල වෙනුවට අර ඔයාලා කොපි කරගත්ත කෝඩ් එක පේස්ට් කරලා සේව් දීලා බෑක් වෙලා දැන් අපි වැඩේ ඉවරයි. අපි බිල්ඩ් දෙමු. ඒකම කියන්න channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. අලුතෙන් ආව වීඩියෝ එසනින් ලබා ගන්න. ඒ වගේම අලුත් yay SL Terra yo දන්නවා කිව්වම නම හැම තැන්න හැමදා මතකයි මට හොඳර මුල්ල වසරට ළඟයි පැමිණි ගමන දුර ජාලෙට ඇති මේ මොට් සූරපුර අපි ළඟ නැති වචනය නැති බැරි නවකයෝ රඟනවා දැන් හොඳටම වැඩි සම කරන්න බෑ කොමන කළත් කොපි ඩිස් උනා නම් වදන් ඒ සෝරි අපි පටන් ගද්දි කොල්ලෝ මේවා ගෙවල් ඇතුලේ සැපට නිදි බං උඹලා ඇති කියලා හිතුණා ඒව දැකලා පස්සේ යන්නේ උඹලා අපිට තැරලා නැහැ වැඩ අපේ සුළු කොල්ලන්ට මොඩ් ගහන්නමයි අතහුරු සුද අයියා මතකයි උඹයි මුල් ගුරු යන්න කලින් අපි දැන් ඕපන් කරලා බලමු කොහොමද හදාගත්තේ කියලා. මුලින්ම ස්ටේටස් ප්‍රයිවසි පෙන්නන්න. අන්න අපි දාගත්තේ ෆොටෝ එක ඇඩ්ලා තියෙනවා. ඊට පස්සේ අපි මේක සෙටින් එක ඒකත් ඇඩ්ලා තියෙනවා. ඊට පස්සේ ප්‍රයිවසි එක ඒකත් ඇඩ්ලා තියෙනවා. ඒක උඩින් මේක පේන නිසා තමයි තියෙන්නේ. හරි ඉතින් ඔයාලට ඒකට වෝල්පේපර් වෙනස් කරගන්න ඕන. දැන් මන් දාලා දින එක නෙමෙයි ඔයාලට වෙන එකක් දාගන්න ඕන. ඔයාලා මෙන්න මේක වෙනකොට ඔයාලා එකක් දාගන්න පුළුවන්. මෙන්න මේක වෙනකොට ඔයාලා වෙන එකක් දාගන්න පුළුවන්. මේක අදට වීඩියෝ එක මෙච්චරයි. එහෙනම් ඔයාලා පරිස්සමෙන් ඉන්න.